අපේ ශරීරයේ ඇතුලේ මේ කතා කරන මොහොතෙත් හරිම නිහඬ ඒත් අතිශයින්ම බලවත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා රුධිර පීඩනය කියලා. ඇත්තක මේක නිකම්ම ඉලක්කමක් විතරක් නෙවෙයි. ඒක අපේ සෞඛ්‍ය ගැන සම්පූර්ණ කතාවක්ම කියන ප්‍රධාන දර්ශකයක්. ඉතින් කවදා හරි හිතලා තියෙනවද වෛද්‍යවරයෙක් අතට පටියක් දාලා මනිනකොට ලැබෙන ඒ ඉලක්කම් දෙකෙන් ඇත්තටම කියවෙන්නේ මොකක්ද කියලා? ඒ සංඛ්‍යා අපේ ශරීරයේ ඇතුළාන්තයේ කතාව අපිට කියන්නේ කොහොමද? අපි අද ඒ ගැඹුරු කතාවේ මුල ඉඳන්ම හොයලා බලමු. හොඳයි. එලා හැම දෙයකටම කලින් අපි මේ සංකල්පයේ හරියටම මුලට යමු. හරිම සරලව කිව්වොත් මොකක්ද මේ රුධිර පීඩනය කියන්නේ? හිතන්නකෝ අපේ ශරීරය පුරා තියෙන රුධිරනාල පද්ධතිය. හරියට ගෙදරක තියෙන වතුර පයිප් සිස්ටම් එකක් වගේ කියලා. එතකොට රුධිර පීඩනය කියන්නේ හදවතෙන් පොම්ප් කරන ලේ ඒ පයිප් වල. ඒ කියන්නේ ධමනිවල බිත්තිවලට ඇති කරන තෙරපුම. ඇත්තරම ඒක තමයි අපේ ශරීරය පුරා ජීවය අරගෙන යන බලය. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ පීඩනය හැම වෙලෙම එක ගානට තියෙන දෙයක් නෙමෙයි. හදවත ගැහෙන හැම වාරයකම, ඒ කියන්නේ හදවත හැකිලිලා දිගෑරෙන හැම මොහොතකම මේ පීඩනය ඉහළ පහළ යනවා. අන්නේ රිද්මේ තමයි අපේ සෞඛ්‍යය ගැන ගොඩක් දේවල් එලිදරව් කරන්නේ. ඉතින් මේ පීඩනයේ බැලන්ස් එක නැති වුණාම මොකද වෙන්නේ? අධික රුධිර පීඩනය කියන්නේ අර වතුර පයිප් වලට දරන්න බැරි තරම් ප්‍රෙෂර් එකක් එනවා වගේ. ඒක අපේ ධමනි වලටයි හදවතටයි දිගු කාලීනව හානි කරනවා. අනිත් පැත්තෙන් අඩු රුධිර පීඩනය කියන්නේ අපේ මොළයේ වගේ වැදගත්ම අවයවවලට අවශ්‍ය කරන ඔක්සිජන් සහ පෝෂණය හරියට ලැබෙන්නේ නැහැ කියන එක. හරි. එහෙනම් අපි දැන් බලමු ඇයි මේ සමබරතාවයන් නැති වෙන්නේ? මොනවද මේකට බලපාන අපේ ජීවිතයේ ඇතුළෙම හැංගිලා තියෙන අවදානම් සාධක? මේ අවදානම් වලින් ගොඩක් දේවල් අපි දෛනික තීරණත් එක්ක බැඳලා තියෙන්නේ. දුම්පානයෙන් රුධිරනාල පටු වෙනවා, අධික ලුණු කෑමෙන් ශරීරයේ වතුර රඳවාගෙන පීඩනය වැඩි කරනවා, ව්‍යායාම නැති වුණාම හදවත දුර්වල වෙනවා. ඒත් මේ හැම දෙයකටම වඩා ගොඩක් වෙලාවට අපි අමතක කරන නොපෙනෙන සතුරක් එනවා. අන්න ඒ තමයි මානසික ආතතිය. අපි ටිකක් කතා කරමු මේ කෝපය ගැන. විශේෂයෙන්ම පාලනය කරගන්න බැරි තරමේ අධික කෝපය කියන්නේ නිහඬ ඝාතකයේ කිව්වොත් නිවැරදි. කේන්ති ගියාම ශරීරයේ නිකුත් වෙන හෝමෝන හදවතේ ගැස්ම වේගවත් කරලා රුධිරනාලයේ කපාරටම හකුලවනවා. ඒකෙන් වෙන්නේ ඒ මොහොතේම රුධිර පීඩනය භයානක විදිහට ඉහළ යන එක. මේක මානසික තත්වයක් වගේ පෙනුනට ඒකේ ශාරීරික බලපෑම ඊටාම දරුණුයි. ඉතින් අපි මේ අවදානම් සාධක දිගටම නොසලකා හැරියොත් මොකද වෙන්නේ? මේ නිහඬ වැතුලෙන් ගොඩනැගෙන පීඩනය භයානක ප්‍රතිවිපාක දක්වා වර්ධනය වෙන්නේ කොහොමද? මේක හරියට ඩොමිනෝ සෙල්ලමක් වගේ. එක අවදානම් සාධකයක් තව එකකට හේතු වෙනවා. අන්තිමේදී සිද්ධ වෙන දේ ඇත්තටම විනාශකාරී වෙන්න පුළුවන්. මෙතනදී වෙන්න පුළුවන් භයානකම දේ තමයි ශරීරයේ පාලනය නැතිවීම. එක පැත්තකින් රුධිර පීඩනය හදිසියම පහළ බැස්සොත් මුලයට ලේ අනේක මදි වෙලා සිහි නැති වෙන්න කලන්තේ දාන්න පුළුවන්. අනිත් පැත්තෙන් අධික පීඩනය නිසා රුධිර නාලයක් පිපිරීමෙන් ආඝාතය, ඒ කියන්නේ ස්ට්‍රෝක් එකක් නැත්නම් හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් දෙකම අවාසනාවකට වගේ සමහර වෙලාවට මරණයෙන් කෙලවර වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ අඳුරු චිත්‍රයේ ඇතුළෙම බලාපොරොත්තුවේ එළියක් තියෙනවා. මේ தત્ත්වය පාලනය කරලා නිරෝගී ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්. ඒක තමයි මේ සියලුවෙම වැදගත්ම පාඩම. මේ මුළු කතාවෙම අපි ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ. බලවත්ම බෙහෙත තියෙන්නේ ડોක්ටර් කෙනෙක්ගේ අතේ නෙවෙයි, අපේම අතේ. ඒ තමයි නිරෝගී ජීවන රටාවක් කියන දේ. ඖෂධ වලටත් එහා ගියපු ප්‍රබලම විසඳුම තියෙන්නේ අපේ දෛනික තීරීම්වල. ඉතින් අද අපි මේ කතා කරපු දේවල් එක්ක අපි හැමෝම අපේ මහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අපේ හදවතේ සෞඛ්‍ය වෙනුවෙන් හෙට නෙවෙයි අදම පටන් ගන්න පුළුවන් මේ පොඩිම පියවර මොකද්ද?